කොළඹ හිටියට හිත තියෙන්නේ නුවර. හිත තියෙන්නේ නුවර. ගොඩක් නුවර ඉන්න කොළඹ වැඩ කරන අයගේ හිත තියෙන්නේ අනිවාර්යයෙන්ම නුවර. ඒක තමයි එයාලා ලද සැනින් නුවර යන්න බස් එකට නගින්නේ. ඉක්මනින්ම නුවර යන්න හදන්නේ කොළඹ වැඩ කරාට කොළඹ Tamanගේ සිහින ජය ගන්න කොළඹ ආවට හිත තියෙන්නේ අනිවාර්යයෙන්ම නුවර. මටත් ඉස්සර පුරුද්දක් තිබ්බා සාමාන්‍යයෙන් මේ කොළඹ රස්නෙට කොළඹ වැඩ කරලා කොළඹ මහන්සියට එක පාරටම ගිහිල්ලා නුවර වැව දිහා බලාගෙන ඉන්න. ඔය ඒක විශ්වවිද්‍යාල කාලේ ඉඳන් ආව එකක්. ගොඩාක් ස්ට්‍රෙස් වෙන දවසට මම නුවර බස් එකක නැගලා නුවර වැවරවුම දිහා බලාගෙන ඉන්නවා. ඒ වැවරවුමේ හුළඟ බෙදෙන විදිහ, වැවරවුමේ හුළඟ යාවෙන විදිහ, මාලිගාවේ තේවාව. ඔය නුවර ඇවිදින්න හොඳයි කියලා කියනවානේ හවසට. නුවර හවසට යනකොට කුරුල්ලොන්ගේ සද්දය, ඊට පස්සේ ඒ තැඹිලි පාට මිශ්‍ර අහස, ඊට පස්සේ මාලිගාවේ තේවාව, නුවර වැවරවුම හරියටම ගත්තොත් කඩල පැකට් එකක් අතට අරගෙන නුවරින් පටන්ගෙන වැවරවුම ඉවර වෙනකන් ඇවිද්දොත් එහෙම මිනිස්සෙකුගේ ජීවිතයේ තියෙන හැම ප්‍රශ්නයක්ම නිවෙනවා. ඒක තමයි නුවර තියෙන විශේෂත්වය. ඒ තරම් නුවර හරස් පාරක් දිගේ ඇවිදගෙන ගිහිල්ලා මාලිගාව ළඟින් ඉස්සරහට ඇවිල්ලා ක්වීන්ස් හොටෙල් එක ළඟින් හැරිලා යන පාර සම්පූර්ණයෙන්ම රොමාන්ටික් නගරයක් නුවර කියන්නේ.